කලා වෙන්න පුළුවන් සංඝාවාස ගොඩ නැගිලි වෙන්න පුළුවන් ඒ වගේ අර හඳුනාගෙනම නෑ අපි මේ ගොඩ නැගිලි හරියටම මේකයි කියලා දැන් අත්තිවාරම් විතරනේ තියෙන්නේ අර හැඩින් කියන්න බැරිද මොකද්ද කියලා මේ තියෙන ලක්ෂණ අනුව තමයි අර හඳුනාගත් ගොඩ නැගිලි වලට නම් දාන්නේ නම් කරන්නේ නැත්තේ මම අර දේශනේ කරද්දි කිව්වේ නිශ්චිත කරන්න ඉස්සරහට එන දැනුමත් එක්ක සමහරු අපි කරන දේ අපි හරියටම දන්නවා නම් විතරයි අපි ඒකට නිර්ණායකයක් දෙන්නේ. නැත්තම් ඊට වැඩිය දැනුම තියෙන කෙනෙකුට ඒ අවස්ථාව දෙනවා අපි. දැනීමක් කරත් පැත්තක් ඉතුරු කරනවා. මොකද අර ඊට පස්සේ දැනුම තාක්ෂණය තියෙන කෙනෙකුට ඇවිල්ලා ඒක හරියටම කියන්න පුළුවන්. ඉතිහාසයේ විකෘති කරන්නේ ඒක පුරාවිද්‍යාවේ මං කිව්වේ කැණීමක් කරන්නේත් අපි අපිට තියෙන සම්පත් උපරිමයෙන් තියනවා නම් විතරයි. වැලි කැටේ පව හලලා බලන්න ඕනේ. පබලුවක් හරි මොකක් හරි චූටි පොසීල් වෙච්චි අස්ති කෑල්ලක් හරි මොනවා හරි මිස්සේ කියලා. අපිට ඒ සම්පත් නැත්තම් ඒ හැරීම අපි කරන්නේ නැහැ. කරන්නේ මතු පිට ගවේෂණ විතරයි. ඒකට හානියක් නැහැනේ. මොකද අපි නොදැන අපි අතපත ගන්න යනවා කියන්නේ අපිට ඒ සම්පත් නැතුව අපි මේ වැඩේ කරනවා කියන්නේ අපිට හම්බ වෙන දෙයක් කාල නිර්ණය කරන්න ලැබ් එකකට ගෙනියන්න බැන්න මේ අපි කරන්නේ විනාශයක්. එතකොට අර ඉතිහාසයේ අනුපිළිවෙල වෙනස් කරනවා. එතකොට මේ මහ පොළොවේ හැංගිලා තියෙන ඉතිහාසයට අපි කරන්නේ අසාධාරණයක්. අපේ ළමයිට අපේ ඉදිරි පරම්පරාවට ගෙනියන්න තියෙන නිවැරදි ඉතිහාසය විකෘති කරනවා. ඒකෙන් නිදන් හාරණයට එහෙම අපි අප දෙන්නේ නැත්තේ. මිනිහක් මරුවත් අප දෙවිලා ගන්න පුළුවන්. මොන පුරාවස්තුවක් විනාශ කරුවොත් ගිහින් හාරත් දැන් අපි ওই ගොඩේ ඔය වගේ ලෙන්න තුල හාරනවා. ගර්භේ තුලේ ওই විසුණු වංශලා එන්න කලින් අපි ප්‍රාථමික ජනතාව වාසය කරුවේ ලෙන් වල. ගෝත්‍ර වශයෙන් කණ්ඩායම් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ පවුල් වශයෙන් වෙන් වෙන්න ගත්තා න්‍යෂ්ටික පවුලක් විදියට ගුණ වෙන්න ගත්තානේ. එතකොට ඒගොල්ලෝ කාපු බීපු දේවල් ওই වල් දෙල්ලට එහෙම එතකොට භාවිතා කරපු වාජන එහෙම ඔය පොළොව යට වැළලීලා තියෙනවා. එතකොට ඒවයි ওই බලං කටුවක් හම්බුණත් ওই බලං කටුව ලැබ් එකට ගිහිල්ලා විශ්ලේෂණය කරාම අපිට ওই සමහර ගස්වල උප් වගේ ගස්වල අර සමහර මතුපිට ගස්වල මේ වදිනකොට සීරෙනවා වගේ තියෙන්නේ. ඔය මාන ගස්වල එහෙම ඔය තියෙන සිල් ඔන්න ඕවා රැඳිලා තියෙනවා. ඔය පොඩි ගල් වගේ සිල්කන වර්ගයක් නේ. එතකොට අන්න ඒ දේවල් සිලිකා දේහ කියලා කියන්නේ. ඕවා දීර්ඝ කාලයක් තියෙනවා. අනික පොළොව යටට වායුව තෙතමනේ ගමන් කරන්නේ නැත්නම් ඒවා පොසිල් බවට පත් වෙලා මේ සැකිලා. එතකොට ඒවා විශ්ලේෂණය කරලා ওই ලෙනක් ඇතුලේ වුණත් මේකේ කොයි කාලේ ඔච්චර ජනතාව වාසය කරාද මිනිස්සු හිටියද සමහර අය ලෙන් ඇතුලෙන් වල දාලා තියෙනවා. ඒ අයගේ අස්ති තියෙන්නත් පුළුවන්. සත්ත්ව ඇට සැකිලි තියෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ කණ්ඩගෙන ආපු සත්තු වෙන්නත් පුළුවන්. ඒකට අපිට කතන්දරයක් එතන ගොඩ නගන්න පුළුවන්. නමුත් ඔය නිදන් ආරණ මිනිස්සු ගොඩ දාලා ඒගොල්ලෝ ආර්ථික වශයෙන් වාසි තියෙන මොනවා හරි නෝන්නේ. අක්ෂර එහෙම තියෙනකොට මෙතන නිදානයක් තියනවා කියලා තමයි හිතන්නේ. එහෙම හිතාගෙන හාරනවා. එතකොට ඒ දේවල් අර විනාශ කිරීමක් නේ කරන්නේ. එතකොට මේ අතීතය ආපහු ගොඩ නගන්න බැරි හින්දා ඒක බරපතල වරදක්. ඒකයි නැවත සකස් කරන්න බෑ. අන්න ඒකින්ද තමයි යාලට අප දෙන්නේ නැත්තේ. අපි පනතින්ම නිදන් ආරණයට අප දෙන්නේ අපි ගිහිල්ලා බලලා වාර්තාව ලියලා අපේ හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා එනකොට යාලේ දවස් 21ක් පහුවෙලා අර දඬුවම ලැබිලා නිවැරදි කාර්යයක් වුණත් දඬුවම ලැබිලා යාලට. ඊට පස්සේ සමහර විට මුදලයි දඩ මුදලයි හිර දඬුවමයි දෙකම දෙනවා සමහර ඒවා බරපතල